උඩවල මහාවිද්‍යාලයේ සහෝදරත්වයේ සත්කාරත් අරගෙන යසෝදරාවේ සහෝදර සහෝදරියන් පුංචි දූපුතුන් බලන්න ශිෂ්‍ය නායක මණ්ඩලයත් ගුරු භවතුනුත් ගියපු උඩවළුවෙන් යසෝදරාවට නෑ ගමනේ සොඳුරු මතක සටහන් තමයි මේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා ගුරු භවතුන් අපේ දරුවෝ දෙමව්පියෝ අපි රසවත් ආහාර වේලක් පිළියෙල කරලා අපේ අතින්ම මේ යසෝදරාවේ දූපුතුන්ට සංග්‍රහ කළා. ඉතින් ඒ දරුවන් වගේම අපේ හිතත් හරියටම සතුටු වුණා. මේ යසෝදරාවේදී මුණ ගැහුණු පුංචි යාළුවෙක්. ඉතින් මේ යසෝදරාව පුංචි දරුවන්ට විතරක් නෙවෙයි මේ වගේ සතුන්ටත් ආදරණීය නවාතැනක් වෙලා තිබුණා. යසෝදරාවේ දරුවෝ සතුන්ටත් හරි ආදරේ. හොඳ ගති ගුණ සංවේදී ඒ වගේම දක්ෂතා යසෝදරාවේ දරුවන්ට උපතින් වගේම එයාලගේ ගුරුවරු උරුම කරලා දීලා තියෙනවා. මේ අපේ දරුවෝ එයාලා වෙනුවෙන් පිරිනමන තේ පැන් සංග්‍රහයේ දර්ශන කිහිපයක්. ඉතින් මේ පුංචි දරුවෝ මේ තේ පැන් සංග්‍රහය ලබා ගන්න වෙලාවේ එයාලට පුළුවන් විදියට හරිම සුහද විදියට අපිත් එක්ක වචන නැතිව අදහස් වමාරු කරගත්තා. ඉතින් හිතෙන් හිතකට අදහස් වමාරු කරගන්න පුළුවන් වචන නැතිවත් ආදරය මේ කරුණාව මේ සහෝදරත්වය බෙදාගන්න වචන ඕනම වෙන්නේ නැහැ කියලා මේ දරුවෝ අපිට පෙන්වුවා. මේ පුංචි හිත් තමයි අපිට කියලා දුන්නේ ඇස් නොපෙනුනාට කන් ඇසීම අඩු වුණාට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙන බව. මෙයාලා හරිය ලස්සනට අපිත් එක්ක hina වුණා. අපේ ළඟ දැවෙති ආදරේ බෙදාගත්තා. ඉතින් එයාලා අපේ හිත් හරියට සතුට කරා. ඉතින් ඒ දීපු ආදරයට අපේ දරුවන්ට හරිම ලෝභයි. අපිත් හරිම ආදරේ. මේ දරුවෝ හරිම ලස්සනයි. හරිම සුවඳ මල්. හැම මලක්ම තමන්ට ආවේනික සුවඳක් අරගෙන පිපෙනවා. ඒ වගේම හැම මලකම සුන්දර පැහැයක් තියෙනවා. හැම මලකටම ලස්සන හැඩයක් තියෙනවා. ඒ සුන්දර මල්වල සුන්දර පාට, සුන්දර හැඩ, සුන්දර ඉමිහිරි සුවඳ විඳ ගන්න නම් ලස්සන හිත් තියෙනවා. මේ දරුවන්ගේ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නේ ලස්සන හිත්වලට විතරයි. ඉතින් මේ බලන්න මේ පුංචි දරුවා එයාට ලැබුණු බිස්කට් එක අපිට කවන්න තරම් කොයිතරම් සංවේදී ආදරණීය හිතක් තියෙන දරුවෙක්ද. මේ අපේ විදුහල්පතිතුමාට එයාගේ බිස්කට් එක කවනවා. කතා කරලා ළඟට අරගෙන තමයි එයාලා අපිට මේ විදියට බිස්කට් කෑවේ. ඉතින් අපේ දරුවොත් තමන්ගේම සහෝදර සහෝදරියන්ව වගේ මේ පාසලේ පුංචි දරුවන්ව තුරුපු කරගත්තේ හරිම ආදරෙන්. ඒ දරුවන්ගේ ආදරේ හරිම අව්‍යාජයි. ඉතින් මේ තියෙන්නේ මේ යසෝදරාවේ දරුවන්ගේ හරිම ලස්සන පන්ති කාමර. ඉතින් මේ පන්ති කාමර මේ වගේ හැඩ කරගන්න යසෝදරාවේ දරුවෝ වගේම ගුරුවරු ගොඩක් කැප වෙන්න මහන්සි වෙන්න ඇති කියලා අපි කියන්න ඕනේ නැහැ. මේ වගේ
දුෂ්කරතා තියෙන දරුවන්ව මේ වගේ දක්ෂයන් කරන තැනට ගෙනාපු මේ ගුරුවරුන්ට ස්තුති කරන්න, අගයන්න වචන නම් නැහැ. කොහොමත් වචන පොහොසත් නැහැ. මේ තියෙන්නේ මේ පාසලේ දරුවන්ගේ නිර්මාණ අධ්‍යාපනය ලබන තැන. මේ ඉන්නේ හරි අපූරු ගුරුතුමියක්. පුංචිම පුංචි දරුවෙකුට අකුරු කියලා දෙන ආදරණීය මවක්. මේ දරුවාව සතුටින් තියන්න, මේ දරුවට අයනු ආයනු කියලා දෙන්න, ඉලක්කම් හඳුන්වලා දෙන්න මේ ගුරුතුමිය කොයි තරම්නම් කැපවීමක් වෙහෙසක් දරන්නේද කියලා අපිට කියන්න වෙනම වචන ඕනේ නෑ. අනික ඒ කැපවීම වචන කරන්න තරම් අපි පොහොසත් නෑ. මේ ගුරුතුමිය කිව්වේ වෙලාවකට මේ පුංචි පුතා පාඩම් කරලා මහන්සි වුණාම ගුරුතුමියගේ උකුලම ඉස තියාගෙන නිදා ගන්නවා කියලා. ඉතින් මේ දරු පැටියා ආදරයට කොයි තරම්නම් කැමතිද කියලා අපි එයත් එක්ක ගත කරපු පුංචි කාලයේදී අපි තේරුම් ගත්තා. එයාට ටීචර් කියලා දීපු හැම වැඩක්ම එයා ගෙනල්ලා අපිට පෙන්වුවේ හරිම සතුටින්. එයාගේ දක්ෂකම් අපිට පෙන්වුවා හරිම සතුටින්. ඒ වගේම එයා හරිම ආස වුණා එයාගේ ෆොටෝස් අපි ගන්නවට. එන්න සාරිල බලන්න. අයියා රැවිල උම්ම දෙන්න මේ මගේ. ආබාධිතායි. ඒගොල්ලෝ සමාජයේ ජයගෙන හොඳට ඉගෙනගෙන ඔබට මේ මඟ පෙන්වනවා.
යක්ති කොතන ඉන්නවාද යක්ති කොතන ඉන්නවාද දන්නවනම් කියනවාද
සොදුරු මිනිස්